personal protective equipment. එහෙම නැත්නම් පෞද්ගලික ආරක්ෂණ උපකරණ පිළිබඳව. PPE කියලා කියන්නේ සෑම ශ්‍රමිකයෙක්ටම ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම හැම ශ්‍රමිකයෙක්ටම තමන්ගේ වැඩ ස්ථානයේදී PPE භාවිත කරන්න වග බලා ගන්න ඕන. තමන් වැඩ කරද්දී ඇති වෙන්න පුළුවන් උපද්‍රව වලින් ආරක්ෂා වෙන්න මේවා අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට තියුණු කෙළවරවල් වල ගැටෙන්න පුළුවන්. උස ස්ථානවල තියෙන ද්‍රව්‍ය පහළට වැටෙන්න පුළුවන්. ගිනි පුළිඟු වගේ දේවල් විසිරීමෙන් සහ ඒවා අපේ ශරීරයේ ගැටීමෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය වගේ දේවල් වල ස්පර්ශ වීමෙන් පිලිස්සීම් සහ අනෙකුත් හානි සිද්ධ වෙන්න පුළුවන්. PPE වලට අයත් වෙන මූලික දේවල් තමයි safety helmet, එහෙම නැත්නම් hard hats, safety glasses, face shield, gloves, working boots, earplug සහ respirators. hard hat එහෙම නැත්නම් safety helmet වලින් අපිට ආරක්ෂාකාරී වෙන්න පුළුවන්. ඉහළ ස්ථානයකින් අපේ හිසට වැටෙන ද්‍රව්‍ය වලින්. එහෙමත් නැත්නම් flying object වලින්. ඒ වගේම අපේ හිස් මට්ටමේ පවතින ස්ථානයක වැදීමකින් ඇතැම් ස්ථානවල විදුලිය කාන්දු වෙන වයර් වගේ දේවල් පහළට එල්ලෙනවා. එතකොට ඒවායේ ගැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ වගේ අනතුරු වලින් ආරක්ෂා වෙන්න අපිට safety helmet ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යෙන්ම වැඩබිමකට ඇතුල් වෙන්න කලින් safety helmet එක අපි check කරලා බලන්න ඕන. ඊළඟට ඒක තමන්ගේ හිසට ගැලපෙනවද, හොඳින් සවි වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න අවශ්‍යයි. safety helmet එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. shell සහ suspension කියලා. shell එක මගින් අපේ හිස ආවරණය කරලා ආරක්ෂා කරනවා. එතකොට suspension එකෙන් කම්පන අවශෝෂණය කරගන්නවා. ඒ කියන්නේ ෂෙල් එකේ යම්කිසි ද්‍රව්‍යයක් ගැටුණාට පස්සේ ඒකෙන් ඇතිවෙන කම්පනය හිසට නොදැනෙන්න අවශෝෂණය කරගන්නවා. සාමාන්‍යයෙන් සේෆ්ටි හෙල්මට් එකක් නිසි ප්‍රමිතියකින් තහවුරු කරලා තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේ වඩාත්ම පිළිගැනීමකට ලක් වුණ ප්‍රමිති සහතිකයක් තමයි ANSI. කෙටියෙන් කිව්වොත් ANSI කියලා කියන්නේ. සේෆ්ටි හෙල්මට් එකක අවුරුද්දකට වරක්වත් සස්පෙන්ෂන් එක මාරු කරන්න ඕන. එතකොට ෂෙල් එක මාරු කරන්න ඕන අවුරුදු 5ක්වත් යද්දී. රසායනික ද්‍රව්‍ය, උෂ්ණත්වය වගේ සාධක නිසා සේෆ්ටි හෙල්මට් එක මීට වඩා අඩු කාලයකදී දි รา පත් වීම සහ අබලන් වීම වලට ලක් වෙන්න පුළුවන්. high visibility clothes. ශ්‍රමිකයෙක් වැඩ කරද්දී ඔහු මේ ස්ථානයේ ඉන්නවා කියලා අනෙක් පුද්ගලයන්ට දර්ශනය වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ පුද්ගලයා එතන ඉන්නවා කියලා අනිත් පුද්ගලයන්ට පෙනුනේ නැත්නම් වාහන සහ උපකරණ චලනය කිරීමේදී ඒ පුද්ගලයාගේ ගැටීමෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට high visibility cloth එකක් ඇඳලා හිටියොත් ඒ ශ්‍රමිකයා අනිත් පුද්ගලයන්ට පහසුවෙන්ම පේනවා. ඉතින් වෙන්න තියෙන අනතුරක් වළක්වා ගන්න ගොඩක් ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතකොට eye and face protection. වැඩබිමකදී ශ්‍රමිකයන්ගේ ඇස්වලට සහ මුහුණට වෙන්න පුළුවන් අනතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක කුඩා අනතුරක් වුණත් ඒකෙන් වෙන්න පුළුවන් හානිය අතිවිශාලයි. රසායනික ද්‍රව්‍ය, කැපී විසිවෙන යකඩ කැබලි වැනි දේ, විකිරණ, දුහුවිලි වැනි කුඩා ප්‍රමාණයේ අංශුන් වගේ දේවල් වලින් මුහුණට සහ ඇස්වලට හානිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ බලපෑම් වලින් ආරක්ෂා වෙන්න safety glasses, face shield වගේ දේවල් භාවිත කරන්න සිද්ධ වෙනවා. respirators. ශ්‍රමිකයන්ට විවිධ දුම්වලට සහ මෛත්‍රෝන මට්ටමේ අංශුන් ශ්වසනය කරන්න සහ ඒවට නිරාවරණය වීමෙන් කෙටි කාලීන සහ දිගු කාලීන රෝගාබාධ වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අනතුරු වලින් වැළකීම සඳහා ඒ අවස්ථාවට ගැළපෙන විදිහට මුහුණු ආවරණ භාවිත කරන්නත් සිද්ධ වෙනවා. මේක වැඩබිමක ස්ප්‍රේ මගින් තින්ත ආලේප කිරීම වැනි කාර්යයන් වලදී අතිශයින්ම සැලකිලිමත් විය යුතු කාරණාවක්. food protection. වැඩබිමකදී ශ්‍රමිකයෝ බහුතරයක්ම නොසලකා හරින දෙයක් තමයි food protection කියලා කියන්නේ. ඇන, තියුණු ලෝහ කැබලි, වීදුරු කැබලි වගේ දේවල් කකුල් වල ඇනීම සහ කැපීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශාල බරක් කකුල මතට වැටෙන්න තියෙන අවස්ථාවත් ගොඩක්ම වැඩි. ඒ විතරක් නෙමෙයි. යකඩ තහඩු, වීදුරු, කොන්ක්‍රීට් වගේ දේවල් වල තියුණු දාරවල වැදීමෙන් තුවාල සහ තැලීම් වගේ හානි සිද්ධ වෙන්න පුළුවන්. තැලීම්, කැපීම් වගේ දේවල් සිදු කිරීමේදී ඒ යන්ත්‍රවලින් අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන්. මේ සේෆ්ටි shoes ANSI සහ ASTM කියන ස්ටෑන්ඩඩ් වලින්
යුක්ත වෙන්න ඕන. ග්ලව්ස් වැඩබිමකදී වෙල්ඩින් කිරීම, විවිධ දේවල් කැපීම සඳහා භාවිත කරන උපකරණ විවිධ උෂ්ණත්වයන් සමග විවිධ යන්ත්‍රවල වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට කුඩා යකඩ කැබලි සමෙහි ගැටීමෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ගිනි දැල් වලට නිරාවරණය වීම, ලී පතුරු, යකඩ පතුරු ඇනීම්, විකිරණමය බලපෑම් වගේ දේවල් වලින් ආරක්ෂාකාරී වීම සඳහා එම කාර්යයට අදාළ වර්ගයේ ග්ලව්ස් අදාළ කාර්ය අනුව තෝරා ගැනීම සිද්ධ කරන්න ඕන. උදාහරණයක් විදිහට විදුලිය සම්බන්ධ කාර්යයන් වලදී භාවිතා කරන ග්ලව්ස් රබර් වලින් හදලා තියෙනවා. වෙල්ඩින් වලදී භාවිතා කරන ග්ලව්ස් ලෙදර් සහ විවිධ බහු අවයව වලින් නිර්මාණය කරලා තියෙනවා. ear protection වැඩබිමක් කියලා කියන්නේ නිශ්ශබ්ද ස්ථානයක් නෙමෙයි. විවිධ කාර්යයන් වලදී අධික ශබ්ද ඇතිවන ස්ථානයක්. මේ ශබ්ද නිසා අපේ ශ්‍රවණ පද්ධතියට හානි ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අධික ශබ්දය නිසා අනෙකුත් අනතුරු ඇඟවීම් වගේ දේවල් නොඇසීම නිසා අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන්. ear plug වලින් noise අඩු කරන එක්තරා පරාසයක් තියෙනවා. එහිදී අපි කරන කාර්ය අනුව ear plug එක තෝරා ගැනීම අවශ්‍ය වෙනවා. අපි මේ වීඩියෝවෙන් කෙටියෙන් පැහැදිලි කළේ පෞද්ගලික ආරක්ෂණ උපාංග ගැන. එහෙමත් නැත්නම් personal protective equipment වල ප්‍රධාන කොටස් කිහිපයක් ගැන. ඉතින් ඔබත් වැඩබිමකදී තමන්ගේ වගේම තමන් සමග වැඩ කරන අනෙත් පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. අපි කලින් කොටස් කිහිපයකදී සඳහන් කළා වගේ දෙයක් සිදු වුණාට පසුව ඒකට ප්‍රතිකාර කරනවට වඩා ඒ දේ වෙන්න කලින් වළක්වා ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ.